Welcome back to Tenerife Island guys. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ලස්සන පූස බලා ගන්න පුළුවන්. ඒ වගේම වසමල් බලා ගන්න පුළුවන්. අපේ එල්බි බබා රේන් ෆොරෙස්ට් එකක් එක්ස්ප්ලෝර් කරනවා බලා ගන්න පුළුවන්. තවත් වසමල්. ඒ වගේම ජුරාසික් පාක් මතක් වෙන ඒ කාලෙත් කැලේ මෙහෙමයි කියලා හිතෙන විදිහේ තියෙන ලස්සනම කැලයක් තමයි බලන්න යන්නේ. ඉතින් අපි මේ මඩ නාගෙන රේන් ෆොරෙස්ට් එක එක්ස්ප්ලෝර් කරා. obviously කැම ගොඩක් කෑවා. ඉතින් enjoy the video. ගයිස් අපි අද උදේම පිටත් වුණා ආනග යන්න. ඔයාලට මතකද දන්නේ අපි දැකපු අපි ඔයගොල්ලන්ට ගෙනාපු ලස්සනම හයික් එකක් ලස්සනම කැලයක් පුදුම කොළ පාටයි තියෙන ෆොරෙස්ට් එක. අපි තීරණය කරා චුටි එල්බවයි ප්‍රීවයිත් එක්ක යන්න චිරන්තනය මේ ගමනේ බලාගෙනම හිටපු මොමන්ට් එක. මගේ තැනීමේ මුළු ගමනේ මම බලන්න හිටපු මොමන්ට් එක තමයි මේක. ඉතින් ආසයින් ආවේ මේ ගමන යන්න. ඉතින් කොහම හරි අද උදේ චුට්ටක් ක්ලවුඩි එකත් හොඳයි. එක අතකට මොකද නැත්තම් එහෙත් ගස් අස්සේ රස්නේ වැඩි වෙනවා. අපිට මහන්සි වෙන්න වෙනවා දාඩි දාන්න ගන්නවා. ඒ කියන්නේ එහෙනම් දැන් අපි කොහම හරි යනින් ගමන් ඉන්නේ. ඔයගලන්ට අපි යන පාර චුට්ට පෙන්නන්න. මොකද හරිම ලස්සනයි. සිටි සෙන්ටර් එකෙන් එළියට ආවට පස්සේ ගොඩක් මෙහෙ ටිපිකල් මෙහෙ විදිහට තියෙන ගම්මානස්ෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් enjoy. view point එකකින් නැවතුවා. මෙතන මිරදොර්දි හර්දීනා කියන්නේ. හර්දීනා view point එක කියන එක මෙතන ග්‍රාන් කනාරියා පේනවා. ඒ ඉතින් ඩෝනේ පොතේ හැදෙන මගේ පිටිපස්සේ. ඒ දෙකෙන් මොකද්ද? මෙහි තියෙන උසම කන්ද, ලොක්කේ තියෙන උසම ගිනි කඳු වලින් එකක්. ඉතින් ඒ ඔක්කොම පේන්නේ අද මේ තියෙන වීදුවත් එක්ක. හරි ලස්සනයි චන්ද්‍රේ දැන් ඔයගොල්ලෝ පෙන්න මෙතන පල්ලා ගම්මාන වගේ පේනවා. පාට චුටි කියලා තියෙන හරි cute. මේක තමයි පේන ගම්මානේ. ඔයාලට මේ හරිය පාරවල් පේනවා නම් අපි හරහා තමයි ආවේ. තේයිද තියන්නේ මෙන්න මේ වලාකුළට වැහිලා ගොඩක් උසයි ගිනි කන්දක්, ඇක්ටිව් ගිනි කන්දක්. මේ කොළ පාට ඇස්සට මාර සනීපයි. මාරම ලස්සනයි. දැන් අපිට මෙහෙම ඉඳලා උලන්නේ සීතලයි. අපි යන් වාහනේට මේ දැන් ලයිට් පත් වෙන්නේ අපේ වාහනේ එල්බයි ප්‍රියතයි වාහනේ ඇස්සේ. අපි ප්‍රියතයි අපි මාරේ බැස්සේ මොකද මෙතන සීතල වැඩි පොඩි එක්කෙනා එක්කන් එන්නේ. ආ වාහනේ එන්නකන් අපි මාරේට ඇවිල්ලා බලමු. ඕකේ. අපි යන් ඇතුළට. යාළුවෙක් හම්බෙලා යාළුවෝ දෙන්නෙක්. මොකද එක්කෙනෙක් මෙතන ඉන්නවා. cat ඥා ඥා. මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. මොකද වෙන්නේ? මේ මත ගන්න අනිනවා. ඇඟිල්ල දාද්දී සතත් ඇඟිල්ලක් කෑමක් වගේ කනවා. අත ගන්න ඕන මෙයා. අනිවාර්යෙන් මෙල්බගේ අතේ කෑම සුවඳත් අපි ආව මරු බාරක් හම්බුණා අපිට ගමන යන අතරතුරදී. නැද්ද? අපිට පොඩි විස්තරයක් කියන බාරයක් ගැන. මේක හරිම ලස්සනයි ගයක් වගේ ගයක් තමයි. ඒක කොටසක් බාරයක් වගේ වෙන් කරලා හරි ටිපිකල්. ගොඩක් ලස්සනයි. කියන බාරයක් වගේ දැනෙන්නේ නැහැ. ඔව්. කියන පෙන්නන්න ඇත්තටම බාරකේ දෙයන්න යන්නේ. කෝපේ තියෙන හරිය මෙච්චරයි. මුළු බාරකම තියෙන්නේ මේ මේස 3 විතරයි. ගොඩක් පරණ විදිහට තියෙන්නේ. එහෙම තියෙනවා. මේක තමයි බාර් එක. බාර් එක. මෙහෙම ගියාම මෙතන තියෙනවා සිගරට් වෙල්ඩින් මැෂින් එක තියෙනවා.
අපේ මහින්ද රාජපක්ෂ ඉන්න මෙච්චරයි බාර් එක. බෝතල් මෙච්චරයි ඊට පස්සේ කැෆේ මැෂින් එකයි අවශ්‍යම දේවල් ටික විතරයි තියෙන්නේ. මෙහෙම ගියම තියෙනවා මෙතන අපි ආයේ හිටපු තැන කුස්සිය මෙගියක්. ඕකේ. මේ මට පොඩි බයක් තියෙනවා සීතල ගැන. මොකද ඔයාලට හිතෙන්නේ ගැන? මම කිව්වා ඇඳගන්න කියලා. ඕකේ අපි කැලේට හයික් එක ඇතුළු වුණා විතරයි. මානව ලස්සනයි. අපිට පොඩි අප්ඩේට් එකක් දෙන්න නැද්ද? අපි හිතන්නේ අපි ගිය පාර ඇතුල් වෙච්ච තැනින්ම තමයි ඇතුල් වෙන්නේ කියලාත් නෑ. මේ කැලේ වෙන පැත්තක්. ගිය පාරට ගොඩාක් ග්‍රීනි. ඒකින්ද නියමයි. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් තමයි පටන් ගත්තේ. දැන් තමයි කැලේට ඇතුල් වුණේ. දැනටම මෙහෙමයි. හිමීටි මෙට ඇතුළට ගිහලා බලමු. ගිය පාර අතර මං වුණා. පැයකමාරේ හයික් එක පැය 6ක් විතර කැලේ ඇස්සේ හිටියා. ඊළඟ පාරම ආනගම ඇවිල්ලා පැය 17ක් විතර හයික් කරා. අතර මං වෙලා යාළුවොත් එක්ක. මෙදා පාර එල්බිව බයික් කළා. ඒ හින්දා මෙහෙම යනවා. හොඳම දේ මේ හොඳම පීරියඩ් එක මොකද ගිය පාර අපි ආවේ අගෝස්තු වල. හොඳටම රස්නේ එතකොට. එතකොට චුට්ටක් වේලිලා වගේ තිබ්බේ. ඒත් කොළ පාටයි. ඒත් දැන් මේ දවස් ටිකේ අර බුට්ට යනවා අර ඔහේ යනවා. මේ මඩ වෙලා ගස් ඔක්කොම හේදිලා පුදුම ලස්සන අර මේ ෆ්‍රෙෂ් අර කොහොමද කියන්නේ කැලේ ජීවත් වෙනවා දැන් මාර ලස්සන තියෙනවා. ගයිස් අපි එන්න කලින් බැලුවා හියුමිඩිටි එක මෙහෙම. මොකද ඒක දැනන අංගර ගොඩක් 90ක් තියෙනවා හියුමිඩිටි එක අද. මේ අපි ඉන්න ආනග රේන් ෆොරෙස්ට් එකේ. උඩ මෙහෙමයි තියෙන්නේ. අපේ පාත් එක යන්න තියෙන්නේ. අයියර් දැන් මේ ගස් ඔක්කොම ගලවන් ගෙදර අරගෙන යනවා. එන්න මෙහෙම ඉස්සරහට යන්න තියෙන අපේ පාත් එක. දිගටම මෙහෙම කියන්නේ එවිදන් යන්න පාරක් තියෙනවා. අපි එහෙම පාරක් තෝරගත්තා. මොකද එලිබබත් එක්කලා තේරුම් ගන්න ඕන මෙයාට චාවෙල්බි අපිත් එක්ක කොච්චර දුරට හයික් කරන්න පුළුවන්ද? මෙයාගේ හැකියාව ඇෂ්. Hey, do you like it? Wow. Look. ඉස්සර අපේ vlogs guide කරේ නදීනේ. දැන් පොඩි නදී. නදී මේ අපි ඉන්න තැනේ නම කියන්නේ? ආනගා බොස්කෝ එන්කාන්තාදෝ. ඒ කියන්නේ? ඒ කියන්නේ ෆේරි ෆොරස්ට් වගේ? ෆේරි ෆොරස්ට්. එහෙම අයිඩියා එකක් තියෙන්නේ. මොකද මේ ගස් හින්දා මේ නිකන් මේ තියන්නේ. මෙහෙම බලද්දී අර නිකන් මායා. කියන්නේ මේ වැල් මෙහෙම ගිහිල්ලා දැන් අර ෆේරි ටේල් එකක වගේ. එල්බි? thank you. තාත්තිර wow, thank you. මේ තමා තාත්තිගේ එල්බිගේ මේ ගන්න මේක. No, not this. මේක වාගේ. මේකනේ තාත්තික දෙන්න. තාත්තික දෙන්න. දැන් ටිකකට කලින් අපි ඔක්කොම නවතින්න කියලා මොනවද කියන්නේ? sound low. කුරුල්ල සද්ද කරන ගහන්නේ. මොකද කුරුල්ල සද්ද කරන ඇහෙනවා. ඔන්න. එල්බි. යා. ඔය ෆෝටෝ දෙක තමයි යාගේ. යන්න. යාළුවෝ දෙන්න. ඒක නැතුව අඬනවා. එකක් ගන්න ගියාම okay. Bye bye sticks. සියල්ල මොකද? අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි ඉගෙන ගන්න ගමන්.
මේක මෙහෙ තියෙන අත්තක් සාමාන්‍ය මේ පෙර ගොඩක් පොඩියට තියෙන්නේ ඉතාලියේ. මේ අර ලංකාවේ පතල් වල මේ පස් එකයි ලීයයි අතර දාලා මම නම තේන සිංහලේ. එල්බිට වැඩිය ලොකුයි. අපි ෆොටෝ එකක් දැම්මා. ෆොටෝ එකක් ගත්තා දාන්න. එල්බී දත්තේ මොකද? මේ තමයි දත්තේ. තව හයික් එකක් ගෙනියන්න පුළුවන්ද? නෑ යා තීරණය කළා අද්දක කිලුණා මගේ මූණ යූස් කරනවා කියලා පිහදාන්න. පිහදාන්න. එල්බී Are you happy? ඕන්. උන් කාව තාත්තේ. මගේ වයර් එක දැකලා ඕන ඕලු. මේ ඇඳුම් ඔක්කොම ඉවර එල්බී හින්දා. මේ ඔව් මේ thank you එල්බී. මේ මෙතන අමුතු මලක් තියෙනවා. කො මේ යන්නේ පාරේ මේ වගේ තියෙනවා එක එක මේ වගේ මල්. ඔයාලට සද්ද නැති හිටියොත් කුරුල්ලන්ගේ සද්ද ඇහි. බබා එල්බී එල්බී චිප් 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 මේ මල අල්ලලා බලන්න රබර් එකක් වගේ. එන තද. ඉතින් ඒ රෙසිස්ටන්ට් කොහොමද කියන්නේ? සප්‍රයිවර් දැන් වෙන්න. මේක වඩා කටක්ලා Okay, let's go. Can we walk? Okay. අපේ පාර මෙහෙම තමයි තියෙන්නේ. වකේ මේ කැලේ මං වැටිලා තියෙනවා දරුණටම. දැන් වැටුනොත් මේකත් එක්ක මතක කට්ටිය ඇති. Okay. Okay. Come fanno le scimmie? කපිස්සරට. ගස් හරිම ලස්සනයි. ඒ කියන්නේ වටිනා මේ වගේ ගමනක්. එල්බිත් එක්ක මතක එකතු කරගන්න. අපිට මතක එකතු කරගන්න. හරිම ලස්සනයි. අපිට අවුරුදු 20ක් පහ වුණාට පස්සේ අපි මේ වෙලාවේ එල්බට අවුරුදු දෙකකුත් නෑ. Already. මේ රේන් ෆොරෙස්ට් වල හයික් කරනවා. Wow. Oh, they are to see me by the sola. මේ Stairs. Climb. අපේ සිංහරාජ වනාන්තරය වගේ පොඩි වෙබ් එකකුත් තියෙනවානේ. සිංහරාජය. චම් චම් චම්. අපේ ෆොටෝග්‍රැෆර් ඉන්නවා. Yeah. Amidui. Bravi. Dove li mettiamo i piedini? Ok, ce la fai questo pezzo da sola? Nandi. Gift එකක් එල්බිට යවටයි. Thank you. ගොඩක් දුරට මාසමලක්. අපේ ගමන මතක් වෙන්න. regalo che dunna. Lo teniamo qui, eh? Lo prendiamo dopo. ගයිස් අපි ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මම දිගට මෙහෙම වීඩියෝ කරන්න. යන පාර බලන්න. හරිම ලස්සනයි. Oh mio Dio. මේ බලන්න. නිකන් යන්න තියෙන පාර. අතු වලින් වහලක් වගේ හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. අපි වගේ ෆැමිලිස් වලට තමයි මේ කියන්නේ. බබාලා ඉන්න ෆැමිලිස් වලට තමයි මේ හයික් එක රෙකමන්ඩ් කරලා තියෙනවා. චාෝ. Hola. Hola. කපල්ස් ඉන්න ගොඩක්. කපල්ස් ඉන්නවා. ෆැමිලිස් යන පාර අතරතුර කීප දෙනෙක්ම හම්බුණා. මං හිතුවේ අපි උඩට ආවේ කියලා view point එකට වගේ. නෑ. ආයේ බහින්න තියෙන්නේ. මහන්සි. ආවේ මෙන්න මේ ඉඳ. Okay guys, අපි එක පොලකට යනකම් ගිහිල්ලා නෑ. ආපස්සට බහින ගමන් අපි ඉවර වෙනකම්ම ගියේ නෑ. මොකද දැනටමත් අපි පැයකමාරකට දෙකකට කිට්ටු වෙන්න ඇවිද්දන ගමන්. ඔලා. ඉතින් මෙයාත් එක්ක මෙයාටත් මහන්සි, අපිටත් මහන්සි. කොහොම හරි කියන්නේ ගියේ අපිට මහන්සි එල්බිගේ තියෙන යාගේ රිදම් එකට අපි රිස්පෙක්ට් කරන්නත් ඕන. කලින් වගේ ඉතින් අපිට ඇඩ්වෙන්චරස් විදියට ට්‍රැවල් කරන්න බෑ.
හයි කරන්න බෑ. ඔව් දැනට බෑ. මෙයත් එක්කලා. එල්බි. වෙද්දි හරි. ඔයා මොකද්ද මේ අපිට කරුවේ? හරි. ඉතින් මොනවාද? අපි පැය එකමාරක විතර ඇවිද්දා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් ඒ පැය එකමාර ගියා නම් මං හිතන්නේ සෑහෙන දුරක් ගිහිල්ලා. ඉතින් අපි එල්බගේ විදම් එකට නැවති ෆොටෝ එක ගහ අපි ගියා. ඕකේ ඒක අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ දැන් අපි මේ වෙනකන් එක විදිහකට කරා. දැන් අපි toddler friendly travel කරන්නේ. ඔව්. ඕකේ. ඔය දැක්කද? හැබැයි ඒකත් ගතියක් තියෙනවා. මොකද එල්බිත් එක්ක ගොඩක් ඔව් මමිස් මොන හරි දෙයක් කියන්න ගත්ත ගමන් එක්කෙනෙක් ගානවා. එයාට සද්ද අහන්න කොහම හරි කිව්වේ එල්බිත් එක්ක no way කියන්නේ කිව්වේ මෙයා නැවතිලා ගොඩක් දේවල් බලන් ඉන්නවා එකම තැන ගස්කොල අත ගගා ඉන්නවා. ඉතින් ඒකත් අපිට පොසිටිව් පැත්තට ගන්න පුළුවන්. නැවතිලා අපිත් එන්ජොයි කරනවා. අපිතර ස්පීඩ් එක යන්න නැතුව අර හිමීට නැවති බල ඒකත් නියමයි. නියමයි කියන්නේ අපිට ඒකට ඇඩැප්ට් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හොඳ පැත්ත දකිනවා. අනිත් එක මං කියන්නේ ගියේ හරි ලස්සන දෙයක්. අපි ඇවිදපු තැන්, අපි ගියපු තැන්, අපි හයික් කරලා ඉගෙන ගත්ත දේවල් මෙයාට හිමීට ගන්නත් එක wow මාරෝ කියන්නේ මේ වෙනන් ගත්ත එක්ස්පීරියන්ස් මෙයාගේ සිටුේෂන් ඉදලා අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන එක මම එල්බිට උගන්නන ගමන් ලෙසන් නැතුව විදින විදියට ඕකේ දෙසලෙය හරි දැන් ගයිස් අපි කොහොමද ඉස්සරහට යන්න තව පොඩි කැලලක් මම ඉස්සරහට ඇද්දි ලස්සන කැලේ ටිකක් තිබ්බොත් වීඩියෝ කරන්න ඊට පස්සේ ගිහින් අපිට හොඳටම බඩගිනි ගිහිල්ලා තැනකින් නැවතිලා ආයෙ හම්බෙමු ඔව් අර කතන්දර අහා ඉතින් අපි යනවා අපි මේ පැත්තෙන් නෙමෙයි නේද ආවේ ඕකේ මෙහෙන් ආවේ අපි යනවා ගයිස් අපි දැන් මේ පල්ලමට බහින ගමන් ඉන්නේ පාරේ. මෙතන ඔයගලන්ට පේනවද නැ ලොකු කන්දක් තියෙනවා. මෙන්න මේ වගේ කඳු තියෙන්නේ. මේ දැන් ටිකකට කලින් අපේ වාහනේ උඩට ගල් කැට කඩන් වැටුණා. දැන් අපි මේ ටිකක් හයියෙන් ඒ සතෙක් නෑ සතෙක්. දැන් අපි මේ ටිකක් හයියෙන් බහින ගමන් ඉන්න කෝකටත් කියලා. එහෙම චුට්ට මේ පැත්තට හරි ලස්සනයි. වා ඔය චුට්ට පෙන්නන්න වටේ. obviously රිස්ක් එක තියෙනවානේ මේ වගේ ගමනක් යද්දි හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. පරිස්සමෙන් කියලා ගල් වැටෙනවා කියලා. අම්මා බය වුණා හොඳට මම. ඉතින් පළවෙනි පාඩේ හොදයක් උනේ. මොකද wow guys. කොහම හරි මේ තමයි කඳු සෙට් එක. අපි අතෙන්ට ගියා දාන තියදා හිටියේ. මට ඕක. ඒ තමයි ෆ්ලයිර් බෙනීහෝ. හිතන්න මං කිය යන් කියලා දැන් කාලා. දෙහි නෑ අපි වද. කොහොම ගන්නවා වෙත්තේ? ඕ මෙන්න මේ උඩ පාරේ තන ගල් වැටුණ. ඉන්න මම ජනේලෙත් අරින්නම් ගයිස් එක දිගටම ගන්නවා මොකද හරිම ලස්සනයි. යටත් පේන්නේ. ගස් තියෙනවනේ ඉතින්. දැන් හිමින් යන්න බෑ මට මේ කන්දෙන් බහින්න ඕන ඉක්මනට. ඕකේ දැන් අපිට අදහස් දක්වන්න almost නායන මොමන්ට් එකක් මේ එක්ස්පීරියන්ස් කරපු කට්ටිය free මෙහෙමයි. මට හිතුනේ ගස් වලින් පදිනවා කියලා. නෑ ඒක ටික කියලා පටන් ගත්තේ. එහෙ වෙද්දිම දන්නවා මේකයි සීන් එක වෙන්නේ මොකද දෙපැත්තෙම තියෙනවා ගල් වැටිලා කඳු දැල්ලලින් මේව කරලා අපිට පෙන්නන්න ඕනේ නැද්ද අම්මෝ බයක් දැන් මේක බඩ කූල්ලලා ගියා. ඔව් අපි මෙතනත් මෙහෙම වීදුරුව තියෙන. එතනනුත් ඇහෙනවා. මට කෙලි මැස් දෙකට පේන්න ගත්තා මෙහෙම වීදුරුව ඉස්සන් ටික් ගාලා ගල් කඩට ගියා. දගනානා
කිව්වම ඔයාලා පැය ගානක් ඩ්‍රයිව් කරගෙන අහන්සි වෙලා ඇවිල්ලා ගියාම ඩිනර් එක ගන්න චයිනීස් රෙස්ටෝරන්ට් එකක එක දේවල් ගොඩක් ගත්තා. අයියා පොන්නත් මම අයියා කියන්නේ මම නම් අපි ගත්තා. ඕකේ. මම ගත්තා නූඩල් එකක්. මං ඉතාලි මෙනු එක කිව්වේ තල්ලෙතෙල්ලි කොන් කාර්නේ. ඒ කියන්නේ නූඩල් එකක් බීෆ් එක කළා. ඕකේ. ඊට මෙතන තියෙනවා චිකන් හතු සහ බම්බු. මෙතන තියෙනවා චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඊට මෙතන තියෙනවා චිකන් කුම්පාව්. චිකන් කොම්පාව්. මෙතන තියෙනවා ඔයා ගත්තේ කියම චිකන් වෙනකොට ටෝෆු තියෙනවා. ටෝෆු මෂ්රූම් බම්බු. ඕකේ. ඒක කැමරා මරි ෆ්‍රී ගේ. ඕකේ. මේ පාර ෆ්‍රී ගේ කැමරා එකේ වෙනවා. මම ආසයි ඉන්නේ.